වෙසක් පුන් පොහොය දවසේ උන්වහන්සේ පිරිනුවන් පෑවෙත්. දැන් උන්වහන්සේ ඉපදුනේ මීට අවුරුදු කීයකට කලින්ද? 2635කට කලින්. ඒතර වයස 35 දී තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ. ඊට පස්සේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයක් වැඩ හිටියද? 45. උන්වහන්සේ අවුරුදු 80 දිනේ පිරිනම් පෑවේ. එතකොට 2600න් 45ක් අඩු කළාම කීයද? 2555යි. දැන් මේ පොය දවස පහ වුණු වෙසක් පොය 2555යි උන්වහන්සේ පිරිනම් පාලා. එතකොට මෙතික් විවාහාර වෙච්ච වර්ෂය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂය. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ උන්වහන්සේ අර කුසිනාරා සල් වනයේ සල්ගස් දෙක අතරේ උතුරට හිසලා සැතපී උන්වහන්සේ කල්පනා කළා මාගේ මේ බුද්ධ ශාසනය අනාගතයේ පවතින්නේ කොහේද කියලා. එතකොට දැක්කා මේ අනාගතයේ මේ බුද්ධ ශාසනය පවතින්නේ උන්වහන්සේ බුදු බව ලැබූ උන්වහන්සේ ධර්මයේ පැතිර වූ දේශේ නොවේ. ඊට ගොඩාක් පහළින් තිබෙන පුංචි රටකයි. උන්වහන්සේ දුටුවා කවුද මේ ධර්මයේ පතුරවන પરම්පරාව ගෙනියන්නේ? දැක්ක ආර්ය પરම්පරාවක් බිහි වෙනවා සිංහල නමින්. ආන්ගේ පිරිස තමයි ගෙනියන්නේ. ඊට පස්සේ කවුද මේ පිරිස කියලා බැලුවාම එදා ලාට කියන රටින් නැව් නැගලා වෙසක් පුන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ පිරිවර සේනාව 700ක් සමග රාජකුමාරයෙක් ගොඩ බහිනවා. විජේ කුමාරයා බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට කතා කරලා කියනවා සක්‍ර දේවේන්ද්‍රය මාගේ ශාසනය ශ්‍රී ලංකා දීපේ නම් වූ ඉන්දියාවට දකුණින් පිහිටි පුංචි දිවයිනක පිහිටනවා. ඒ මාගේ ශාසනය පිහිටනවා ඒ රැක ගන්නවා සිංහල නම් වූ ජාතියක්. ඒ ජාතිය බිහි කරන පිරිස අද නැව් නැගී පිටත් වුණා. ඔවුන් රකින්න කිව්වා. ඊට පස්සේ සක්දිවිඳු ශ්‍රී ලංකා දේශයේ බාරව සිටි සිරි උපුල්වන් දෙවියන්ට කිව්වා ගෞතම ශාසනයේ ආරක්ෂා කරන සිංහල පරපුර බිහි වෙනවා. ඒ නිසා මේ පිරිස රකින්න කිව්වා. එතකොට ඒ සිරි උපුල්වන් දෙවියන් තාපසයෙකුගේ වෙසින් පැමිණ මේ පිරිසට පිරිත් නූල් ගැට ගැහුවා. ඒ පිරිස ලංකාවට පැමිණියා. එතකොට මේ වෙසක් පොයේ දවසේ මේ සිදුවෙච්ච දේ සහ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දිවන පෑතිස් රජතුමා දැනගත්තා. වප් මාසේ වප් කියන්නේ දෙසැම්බර් මාසේ වප් මාසේ තමයි සීමා බෝධින් වහන්සේ ලංකාවට වැඩමුවේ. දඹකොළ පටුනට සීමා බෝධින් වහන්සේ රජ්ජුරුවන්ගේ මාලිගාව ඉදිරිපස උද්‍යානයේ රෝපණය කළේ වෙසක් පුන් පොහොය දවසේ. දෙවන පෑතිස් රජතුමා බුද්ධ ශාසනය සීමා බෝධින් වහන්සේට ශ්‍රී ලංකාව පූජා කළේ වෙසක් පුන් පොහොය දවසේ. ඒ වෙසක් පුන් පොහොය දවසේ ශ්‍රී ලංකා ද්වීපය බුදුරජාණන් වහන්සේට පූජා කළා. දුටුගැමුණු මේ දෙවන පෑතිස් රජතුමා ඔටුනු පැලඳීමේ උත්සවය කළේ වෙසක් පුන් පොහොය දවසේ. දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලී මහා චෛත්‍ය හදලා ධාතු නිදාන උත්සවය කළේ වෙසක් පුන් පොහොය දවසේ. එතකොට සිංහල රජදරුවන් පෙර දවසේ පෙනී සිටියේ ගෞතම බුද්ධ ශාසනයේ ආරක්ෂකයන් ලෙසයි. සිංහලයාගේ ජාතික දිනයත් නිදහස් දිනයත්
අවුරුද්දත් අභිමානයත් සියල්ල සැමරුනේ වෙසක් පුන් පොයේ දවසටයි. අවුරුදු ගානක් කැවෑමෙන් ගෞතම සාසනයේ නැති වෙලා මාර රාජ්‍ය බිහි වුණා. ගෞතම සාසනයේ ධර්ම රාජ්‍යයයි ඒට ප්‍රතිවිරුද්ධ දෙය මාර රාජ්‍යයයි. ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනය සහ බෞද්ධයන් සංහාරය කළා ඉන්දියාව. හින්දු බලය ඉස්මතු කළා. ශිව ඇදහිල්ල දරුණු ලෙස කළා. ශිව කාලි අදහලා මේ ලේ ගොටු තබන අමනුෂ්‍යයන්ගේ බලය පිහිටුවලා ගෞතම සාසනය විනාශ කළා. ඊට පස්සේ රාමායන කියවලා රජවරු උමුතුයෙන් වගේ මේ සංහාරය දිගටම කළා. වරින් වර මේ ලංකාවට මේ ආපදාව ආවා. නමුත් දුටුගැමුණු රජතුමා, මහා විජේබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා ආදී රජවරු බේරගත්තා. 12 වන සීවසේ ඒ කිව්වේ මීට අවුරුදු 900කට විතර කලින් පරාක්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කරලා අවුරුදු 30ක් 35ක් වගේ කාලයක් පාලනය කළා. ලංකාව සියල්ලෙන් සමෘද්ධිමත් කළා. සියලු දෙනාම තෙරුවන් සරණ ගිහින් හිටියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙව්වා. මහවංශي සඳහන් වෙනවා අපේ කුමක්ද සසර අවාසනාවන්ත යුගයක් ආවා. දරුණු පාලකෙක් මිත්‍යා දෘෂ්ටික සේනාවක් සමග ගෞතම සාසනය විනාශ කිරීමේ අපේක්ෂාවෙන් දඹකුළු පටුනට ගොඩ බැස්සා. ඒ තමයි කාලිංග මාග. විහෙර විහාර සියල්ලම විනාශ කරගෙන ආවා. විහෙර විහාර සියල්ල විනාශ කරලා ස්වර්ණ මාලී මහා චෛත්‍ය පස්කන්ධක් වුණා, අබේගිරිය පස්කන්ධක් වුණා, ජේතවනයේ පස්කන්ධක් වුණා, සීල චෛත්‍ය පස්කන්ධක් වුණා, අබේ දීඝවාපී පස්කන්ධක් වුණා, ශීරවිල සෝමාවතිය සියලුම විහෙර විහාරස්ථාන පස්කන්ධ වුණා. සිංහල බෞද්ධයන් හොය හොයා වැඩපලක් කළ හැකි සියලු දෙනාගේ එක් අතක් හෝ කකුලක් කපලා අතහැරියා. මහවංශي සඳහන් වෙනවා සිංහලයන්ගේ ඊටාම අවාසනාවන්ත යුගයක් කියලා. කාලිංග මාගගේ අවුරුදු 20ත් ඊට පස්සේ පැමිණි මාග පරම්පරාවේ අවුරුදු 70 ගණන. මේ කාලය තුල ලක්වැසියන්ව මිසදිටු කළා කියනවා. එදා කාලිංග මාග අපේ අවුරුදු දිනේ නැති කළා. කාලිංග මාග අවුරුදු දිනේ අපේ තිබිච්ච අවුරුදු දිනේ කොමක්ද? වෙසම්පුන් පො දවස නැති කළා. කාලිංග මාග කිව්වා සූර්යා මේෂ රාශියේ මීන රාශියට සංක්‍රමණය වීමේ දෙමළ අවුරුද්ද අප්‍රේල් 14 ඒක රාජ්‍ය බලය යොදලා සිංහලයන්ට කිව්වා මේක තමයි නුඹලාගේ අවුරුද්දක් සමරපන් කියලා. එදා සිට සිංහලෝ ඒක සමරනවා ආචාරු හදාගෙන. කැවුම් බැදගෙන සමරන්නේ ජාතිය විනාශ කළ දිනේ. දන්නේ නේද? දන්නේ. ඒකට බුද්ධ ආගම යන්තම්වත් සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්තම්වත් අන්තිමට විහෙර විහාර ස්ථානවල නියෝග කළා මේ අවුරුද්ද සමරපන් කියලා. භික්ෂුන් වහන්සේලාට සිද්ධ වුණා Hindu ආධිපත්‍යයට යටත් වෙන්න. ඊට පස්සේ ඒක නැවත ඉස්මතු කළා රාජසිංහ රජුරෝ අරිට්ටි කිවෙන්ඩුට සිරිපාදි බාර දීලා. දැන් අදහන්නේ ඒක මිසක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ නොවේ. දැන් මහා ඉහලින් සමරන්නේ අපේ ජාතිය විනාශ කළා කාලිංග මාග විසින් බලෙන් අපට දීපු දෙමළ අවුරුද්දයි. ඉතින් මේ නිසා මෙවැනි අවාසනාවක් අපිට තියෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ දෙනෙක් සමරනවා. ඒ වටිනාකම හිතාගෙන සමරනවා. එහි තුල කිසිම අපේ ජාතිය ආර්ය ජාතියක්. ඒ දෙමළ අවුරුද්ද තුල තියෙන ආර්ය චාරිත්‍ර නෙමෙයි. අනාර්ය චාරිත්‍ර. ආර්ය චාරිත්‍ර තමයි අපි තුල තියෙන්නේ.
ආර්යචාරිත තුර තුනුරුවන් වැඳීම, සීල සමාධි ප්‍රඥා දන් දීම මේ වගේ උතුම් ගුණ තියෙන්නේ. අරකි කිසි දෙයක් නැහැ. ගෝණිවල බැස දුවනවා. දැස වසා මුට්ටි විඳිනවා. මේ වගේ දේවල් කරමින් ඔවුන් අනාර්යචාරිත්වවල දෙමින් ලාමක සතුටටපත් වී සිටිනවා. ඒ වගේ බෙලහීන වූ જાතියක් බිහි වෙලා දැන් අවුරුදු 900ක් වෙනවා. දිගින් දිගටම ඒ જાතිය වෙනත් ඊට පස්සේ පෘතුගීසි යටතේ, ලන්දේසි යටතේ, ඉංග්‍රීසි යටතේ හානි වෙවි ගිහින් දැන් ඉතින් බොහොම දුක්ඛිත තත්ත්වයේ තමයි මේ જાතිය සිටින්නේ. ඉතින් පින්වත්නි මා කිව්වේ ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච જાතියට වෙච්ච විපත. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිසා, මේ ඉතිහාසයේ තියෙන නිසා ආයිමත් ඒ જાතියට අවශ්‍ය නම් නැගී හිටින්න පුළුවන්.